අයිබෝන් සසිරුපත අයිබෝන්ස වාගේ වාදනය ඉතාමත් දක්ෂ විදියට කෙරුවා බොහොම මිහිරු හොඳයි එතකොට දැන් අපිට ඔයාගෙන පොඩි විස්තරයක් දැනගන්න ඕන වාගේ නම කියන්නකො මගේ නම සසිත ඉන්දුවර ඉතානාරච්චි ඔයා මේ ඉස්කෝලේ කොහෙද යන්නේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය කිවෙන ශ්‍රේණියද 7 හොඳයි දැන් ඔයා ඒ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු පාසලේ කරනවට අමතරව ඔයා සංගීතය අදාන්න ඕනේ ඔව් සර් එතකොට ඔයා මොනවද ක්ලාසිකල් ගිටාර් එකකින් ඉගෙන ගන්න මම ක්ලාසිකල් ගිටාර් ට්‍රිනිටි කොලෙජ් ලන්ඩන් ග්‍රේඩ් 5 එක්සෑම් එකකින් විශිෂ්ට සාමර්ථ්‍යය සමග සමත් වෙලා තියෙනවා එම පාසලේම ග්‍රේඩ් 6 විභාගය සඳහා සූදානම් වෙනවා ඔව් ඒ කියන්නේ එම පාසලේ කියලා ඔයා දස් කරේ ට්‍රිනිටි කොලෙජ් එකේ ලන්ඩන් නේ ඔව් රයිට් හොඳයි එතකොට දැන් අපි ඔයා වාදනය කරපු වාදනය සම්බන්ධව සාකච්ඡාවක් තමයි දැන් කරන්න යන්නේ. හරි. ඒකට අපිට ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඉස්සරලාම ඔයා ඕකේ ෆස්ට් ෆ්‍රේස් එක. ඒ කියන්නේ ෆස්ට් ලයින් වගේ එන්නේ. අපිට වාදනය කරලා පෙන්නන්න බලන්න. right. දැන් ඒකේ ඔයා ගිටාර් එකට ආවේනික වෙච්ච සහ නොවෙච්ච ටෙක්නික්ස් පාවිච්චි කරනවා. ඔව් හරි. මොනවද ටෙක්නික්ස්? ස්ටේගාටෝ පාවිච්චි කරලා ස්ටේගාටෝ කියන්නේ මොකක්ද? නෝට් එක කෙටි කරලා වාදනය කරනවා. නෝට් එක කෙටි කරලා වාදනය කිරීම. very good. එතකොට අනිත් ටෙක්නික් එක මොකක්ද? පොන්ටිෂිලෝ. පොන්ටිෂෙලෝ කියන්නේ මොකක්ද? බ්‍රිජ් එක පැත්තෙන් වාදනය කරනවා. හොඳයි. අපිට බ්‍රිජ් එක පැත්තේ වාදනය කරන එකක් වාදනය කරලා පෙන්නන්න. උතන මේකට අදාළ එකක්. ඔව්. දැන් එතනදී ඔයා ස්ටේකාටෝ එකත් සහ පොන්ටිෂෙලෝ දෙකම ඒ නෝට්ස් වලට තමයි පාවිච්චි කරේ. ඔව් ඒකට අපි සමහර මේ ස්කෝර්ස් වල ඒක සඳහන් කරනවා මෙටැලික් කියලා. මෙටැලික් කියන්නේ මොකද? නිකන් මෙටල් සවුන්ඩ් එක එන නිසා. ඒක නිකන් ස්ටීල් ස්ට්‍රින්ග් සවුන්ඩ් එකක් ගන්න වගේ. දැන් එහෙම වාදනය කරන්න හේතුව ඔයා දන්නවද මොකක්ද කියලා මේ අපේ ওই වාදනයේදී ඒ නෝට්ස් 4 විතරක් එහෙම වාදනය කරන්නේ හරි මේක මම කියා දෙන්නම්. දැන් මේ සෝන් එක රන්ටි ක්‍රිස්ටියානා සෝන් එකේ තියෙන ටියුන් එක වාදනය කරනකොට ඒකට අපි කවුන්ටර් මෙලඩිස් යනවා. අපේ ලංකාවේ සාමාන්‍ය වාදකයෝ භාවිත කරනවා බිට්ස් කියලා. ඒ කවුන්ටර් මෙලඩි එක. කවුන්ටර් මෙලඩි කියන්නේ අරකට තව ඒකේ ගුණාත්මක භාවය වැඩි කරන්න අපි පොඩි කැලි වාදනය කරනවා. ඒකක් තමයි ඔය අපි අර ඔයා පොන්ටිෂෙලෝ ටෝන් එකෙන් ඒ කියන්නේ බ්‍රිජ් එක කිට්ටුව සහ ස්ටේකාටෝ වාදනය කරනවා. එතකොට මෙලඩි එකට ඒක කම්ප්ලිමන්ට් කරනවා. නේ? මෙලඩි එක තවත් ලස්සන කරනවා. මොකද වෙනස දැන් සිං කරන වොයිස් එකට වඩා වෙනස් වොයිස් එකකින් තමයි අරක වාදනය කරන්න ඕනේ. එතකොට අපි දැන් තනියම গিitar එකේ එක කරන්න වෙන විදියක් අමාරුයි. එතකොට ඒකට අපිට තියෙන හොඳම ක්‍රමයක් තමයි ඔයා ඒ තැනදී භාවිත කරේ. තේරුණා නේ? ඔව් right. ඊළඟ ෆ්‍රේස් එක. අපි යම් බලන්න ඊළඟ ෆ්‍රේස් එක මොකක්ද තියෙන්නේ? ඒක දාලා පෙන්නන්න බට. very good. එතකොට මේකෙදිත් ගිටාර් එකේ ඔයා පාවිච්චි කරන හොඳ ටෙක්නික් එකක්. ගිටාර් එකට ගොඩක් ආවේනිකයි එක. ඒ ටෙක්නික් එක මොකක්ද? ඩිසෙන්ඩින්ග්ස්ලා. ඒ ඩිසෙන්ඩින්ග්ස්ලා කියන්නේ ඉහත නෝට් එකේ ඉඳන් පහළ නෝට් එකට ස්ලෝ වෙනවා. very good. ඉහළ නෝට් එකේ ඉඳලා පහළ නෝට් එකට ස්ලෝ වෙනවා. එතකොට අපි සිං කරනකොට සමහර ස්වර මේ නෝට් එක ඒ විදිහටම සද්ද කරන්නේ නැහැ. නෝට් එකක් තනි නෝට් එකක් විදිහට අනිත් නෝට් එකත් එක්ක ඈඳිලා සවුන්ඩ් වෙනවා. එතකොට ඔතනදී මේ මෙලඩි එකට අදාළ වෙන්නේ ඒ විදිහට ප්ලේ කරොත් තමයි. ඒ ඩිසෙන්ඩින්ග් ස්ලර් කියන එකට අපි තව ක්ලාසිකල් ගිටාර් වල භාවිත කරන ක්‍රමයක් තමයි ඩිසෙන්ඩින්ග් ලිගාඩෝ. හරි? එතකොට ඇසෙන්ඩින්ග් ලිගාඩෝ කියන්නේ මොකක්ද කියලා මම තේරුම් කරලා දෙන්නම්. මේ බලනායට තේරුම් ගන්න. දැන් මේ ඩිසෙන්ඩින්ග් ලිගාඩෝ මේක. එතකොට ඇසෙන්ඩින්ග් ලිගාඩෝ කිව්වොත් අපි F නෝට් එකේ ඉඳලා G වලට ගත්තොත් ඒ විදිහට. එතකොට මේ ඇසෙන්ඩින්ග් ලිගාඩෝ සහ ඩිසෙන්ඩින්ග් ලිගාඩෝ වලට පොප් මියුසික්. එතකොට රොක් මෙටල් ගිටාරිස්ලා පාවිච්චි කරන්නේ මොකද්ද? ඇසෙන්ඩින්ග් ලිගාඩෝ එකට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ස්ලෝ එකට පාවිච්චි කරනවා හැමර් ඔන් කියලා. මේවට කියන්නේ හැමර් ඔන් කියලා. එතකොට ඩිසෙන්ඩින්ග් ලිගාඩෝ එකට පාවිච්චි කරන්නේ පුල් ඔෆ්. මේක.
දැන් අපි මේක පාවිච්චි කරපු ලිගාඩෝ එක නැත්නම් ස්ලර් එක ඒකට කියන්නේ pull off කියලා. ඒකත් නේ. right. එතකොට ඊට පස්සේ ඊළඟ phrase එක වාදනය කරලා පෙන්නන්න අපිට. very good. right. දැන් මේකෙදි මොකද්ද ඔයාට තේරෙනවද මේකෙදි විශේෂිත වූ අපේ මේ දැක් භාවිතා කරනවා මේ කොටසේදී මොකක්ද? 6 භාවිතා කරනවා. 6 හරි. අපි 6 කියලා අදහස් කරන්නේ නෝට්ස් දෙකක් වාදනය කරනවා එකවර එක ලෝව නෝට් එකේ ඉඳලා හයි නෝට් එකට නෝට්ස් 6ක් දොරින් තමයි වාදනය කරන්නේ. ඒක නිසා අපි 6 කියනවා. ඒක අපි අපේ මේ අධ්‍යාපනයේදී සංගීත ගිටාර් ක්ලාසිකල් ගිටාර් අධ්‍යාපනයේදී අපි ඒක එක්සර්සයිස් එකකට පුරුදු වෙනවා. එතකොට මේ වගේ තැනකදී අපිට ඒක ආපුවම අපිට හරි ලේසි ඒක වාදනය කරගන්න ටෙක්නිකලි. තේරෙනවනේ? එතකොට 6 notes ඔයා දැන් ඒකෙදි භාවිතා කරා. ඒකෙදි හැබැයි තවත් එකක් තියෙනවා මේ ටෙක්නික් එකක් ඔයා ක්ලාසිකල් ගිටාර් සහ නෝමල් ගිටාර් වලට ආවෙන එක මොකක්ද? ග්ලිසෙන්ඩෝ. ඔව් ග්ලිසෙන්ඩෝ කියන්නේ නෝට් එකක ඉඳලා තව නෝට් එකකට මේම අදින එක. same finger. එතකොට මෙතන ඔයා notes දෙකක් එකට අදිනවා. අර 6 එක පාවිච්චි කරන ගමන් මේකනේ. right. ඒ ග්ලිසෙන්ඩෝ කියන එකට pop musiciansලා මොකද පාවිච්චි කරන්නේ නම කියලා දන්නවද? pop rock metal ඒ කට්ටිය මොකද්ද වාදිතේ? slide කරනවා කියනවා නේ. එතකොට slide එකක් තමයි ඔය අපි classical guitar වල glissando කියලා. හරි? අපි බලමු එතකොට ඊට පස්සේ අපේ phrase එකේ මොනවද තියෙන්නේ කියලා ඒක වාදනය කරන්න බා. right, very good. එතකොට ඒකෙදී ඔයා හිතන්නේ මොකක්ද විශේෂත්වය ඒ phrase එකේ? octaves. octave එකක් කියන්නේ octa කියන්නේ මොකද? 8. එතකොට octave එකක් දුරින් ඒ කියන්නේ notes 8ක් දුරින් melody එක සහ ඉතුරු bass part එක. ඒ දෙක එකටම යනවා මේ. ඒකත් අපි exercise හැටියට අපේ පුහුණුවීම් වලදී කරනවා. එතකොට ඒක ප්‍රයෝජනයි අපිට මේ වගේ තැනකදී මේක ලේසියෙන් වාදනය කරන්න. එතකොට මේ ඔතන අපේ වචන තෙන් ගමන යන වද සුදු නංගී ඒ වගේ ටියුන් එකක් නේ. ඔව් ඒක හරියට සම්පූර්ණ notes දෙකම මම ඒක පෙන්නන්න. අපි පටන් ගන්න G note එකෙන්. ඊට පස්සේ B note එක D F E D C අන්තිම note එක octave එක තව chord එකේ note එකකුත් වාදනය කරනවා. okay right. එතකොට ඒ phrase එකේදී අපි octaves භාවිතා කරන්නේ. right. ඊළඟ phrase එකට යන්න. ඒක ගහලා පෙන්නන්න අපිට. right. ඒ line එකෙන් ඔයා නැවතුනේ. phrase එක ඉවරෙන්නේ ඊළඟ මෙයාගේ. නමුත් අපිට ඊළඟ බාස් දෙකක් යන්න තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපි එතකොට මෙතනදී ආපහු එනවා අර 6th තේරුණානේ? තේරුණා? ඒ විදිහට ඒකේ 6 භාවිතා වෙනවා. ඒකේ 6 භාවිතා කරලා අන්තිමට ඒත් අපි කෝඩ් එකකට එනවා. මේ විදිහට මේ එක කෝඩ් එක. එතන 6th එකක් නෙමෙයි. එතන ඇත්තටම කියනවා 10th එකක්. දුර මේ නෝට් එක. right? right. මේකේ අර දැන් කලින් මේ වගේම phrase එකක් තිබුණානේ. third phrase එක. ඔව්. මේකේ ඒකේ වෙනසක් තියෙන්නේ අරක ඔයා glissando ගත්තානේ. මේකෙන් glissando දෙකම වාදනය කරා. ඒ කියන්නේ slur එක අදාළ වුණේ නැහැ. same fingering left hand but you played the same thing. එතකොට ඒ දෙකේ වෙනස එකයි. එහෙම කරන්නේ අපි සමාජයට මේකේ මේ song එකේ වචන විදිහටම සවුන්ඩ් කරන්න පුළුවන් විදිහට අපිට කරන්න පුළුවන්. ඕවා ආධාර කරගෙන. තේරුණානේ? right. අපි අන්තිම phrase එකට කලින් line එකේ last bar එකෙන් පටන් ගන්න ඕන. okay. right.
එතකොට මෙතන වෙනසක් තියෙනවා. දැන් අපිට මේ ෆෝර්ත් ෆ්‍රේස් එකේ ආපු මෙලඩි එකට හා සමාන මෙලඩි එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වුණාට මේකේ වෙනම විදිහකට තමයි වාදනය කරන්නේ. මොකද්ද? අපි පාවිච්චි කරනවා මොකද්ද පාවිච්චි කරන්නේ? බේස් පෙඩල්ස්. බේස් පෙඩල්. ඒක තේරුම පෙඩල් නෝට් එකක් කියලා කියන්නේ අපේ හාමනි එක චේන්ජ් වුණාට බේස් එක හෝ ඒක උඩින් ගන්නත් පුළුවන්. එක නෝට් එකක් එතනම තියෙනවා රිකරන්ට් බේස් කියලා අපි කියන්න පුළුවන්. ඒ කියන්නේ බේස් එක එහෙමම තියෙනකොට අපි හාමනි චේන්ජ් කරගෙන යනවා. තේරුණානේ? ඒක අපේ ක්ලාසිකල් මියුසික් වල තියෙන ප්‍රධානම ලක්ෂණය. ඇරේන්ජ්මන්ට්ස් වල ගොඩක් අය ඔකෙස්ට්‍රල් ඇරේන්ජ්මන්ට්ස් වලත් ඒක තියෙනවා. ඒක වෙනම ඉෆෙක්ට් එකක්. ඒක අහනකොට අපිට ටක්කාව තේරෙනවා. බේස් එක චේන්ජ් වෙන්නේ නැහැ නේ. රයිට්. ඒක නැවත වාදනය කරන්න මම හිතනවා ඒක අහන අයට තේරෙයි. බේස් G එක දිගටම තියෙනවා මෙලඩි එක උඩින් වෙනස් වෙනකොට හාමනි එකත් එක්කම. නෝට් එකක් දෙකක් වගේ සවුන්ඩ් උන්නේ නැහැ හාමනීස් බට් බේස් එක දිගටම ගියා. ඒක තමයි තේරුම එකේ. රයිට්. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ ඔතනට ආවට පස්සේ අපි ඊට පස්සේ ආයෙත් අපි මුලට යනවා. මුලට යනවා. මුලට යන එකට අපි කියනවා විශේෂ වචනයක් මොකද්ද? DC නේ? DC ඒක වචනේ කියන්නේ ඒක ෂෝට් ෆෝම් එක. ඒක කෙටි එදුම DC but මේ ඒක සම්පූර්ණ එදුම තමයි da capo. Da capo කියන්නේ from the beginning. හරිනේ? හරි. ඊට පස්සේ මොකටද කියලා මොකද වෙන්නේ? ඊට පස්සේ අපි ඒක දෙපාරක් ප්ලේ කරනවා. ඔව්. ඊට පස්සේ කෝඩ් එක තියෙනවා. හරි. very good. දැන් දෙපාරක් ප්ලේ කරනවා කියන්නේ රිපීට් එක ප්ලේ කරනවා. රිපීට් එක ප්ලේ කරලා කෝඩ් එකකට එන්නේ සම්පූර්ණ සෙකන්ඩ් ෆ්‍රේස් එක ඉවර වෙලා නෙමෙයි. මැද තියෙන්නේ. තේරුණානේ? මැදදී කෝඩ් එකකට එනවා. කෝඩ් කියන්නේ අවසාන වාදනය. කොටසේ වාදනයේ අවසාන කොටස. හරි. එතකොට කෝඩ් එක අපිට වාදනය කරලා පෙන්නන්න බං. right. එතකොට අපි අතන අපි කිව්වේ DC කියලා නේ. DC තව කොටසක් තියෙනවා ඒකේ. R කෝඩ්. DC R කෝඩ් කියන්නේ from the beginning up to coda sign and then come to the coda. කියන්නේ end එකට එන්න කියන එක. එතකොට end එකේදී මොකද්ද විශේෂත්වය දැන් ඔතන උනේ? රිට් එක පාවිච්චි කරනවා. රිට් එකක් කියන්නේ මොකක්ද? වේගය අඩු කරනවා. වේගය අඩු කරනවා. කියන්නේ ස්ලෝ කරනවා අපි. හරි. very good. ඒ රිට් කියන්නේ ෂෝට් ෆෝම් එක. ෂෝට් ෆෝම් ඒ කියන්නේ කෙටි එදුමක්. රිටෙනියුටෝ කියන එක තමයි ඔය කරන්නේ. ඒ කියන්නේ අපි වාදනයේ අවසානයේ නිසා අපි ස්ලෝ කරනවා එතරම්දී මේ සෙටල් වෙන්නේ. තේරුණානේ? හරි. ඕකේ. ඊට පස්සේ ලාස්ට් තව තියෙනවා සයින් එකක්. මොකක්ද? පෝස් සයින්. පෝස් සයින් එක. ඒ පෝස් සයින් එකෙන් මොකද කරන්නේ? ගාන නෝට් එක ටික වෙලාවක් රින් වෙන්න තියන්නේ. very good. ඒ කියන්නේ ඒක කාල පරතරය චුට්ට වැඩි කරනවා. නේ? ඔව්. ඒ කියන්නේ අවසානයේ නිසා මේක අනිවාර්යෙන් එහෙම කරන්න ඕන. සකොට ඇත්තටම ඔයා කිව්වේ නෝට් එක කියලා. හැබැයි මෙතන සම්පූර්ණ කෝඩ් එකක් තමයි තියෙන්නේ නේ. නේ? very good. ඉතින් මම හිතනවා ඔයගලන්ට වැටහෙන්න ඇති මේ වාදනය අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රිය තනුවක් මේක නිමල් මෙන්ඩිස් මහත්මයා විසින් ඇරේන්ජ් කරපු සහ තනු නිර්මාණය කරපු ගීතය මේක ෆිල්ම් එකක සෝං එකක් සසිත ඉදවර පුතා එම වාදනය ඉතාම දක්ෂ විදියට ඉදිරිපත් කෙරුවා. thank you sir. ඉතාම මේරි very good. ඉතින් ඔහු ජාත්‍යන්තර විභාගවලිනුත් විශිෂ්ට සාමාර්ථය ලබාගෙන සමත් වෙලා තියෙනවා. ඔහුගේ අපේ ඩිස්කෂන් එකේදී ඔහුත් සඳහන් කරා දක්ෂ වාදකයෙක්. ඔහු මේ වගේ වාදන ගොඩක් ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර වශයෙන් සම්මත වූ වාදන පවා ඔහු ඉතා දක්ෂ විදිහට වාදනය කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ විදිහට මේ වාදනය ඉදිරිපත් කිරීමට ආසාවක් තියෙනවා නම් මම ආරාධනා කරනවා මගේ YouTube channel එක Tone Project. ඒ YouTube channel එකේ තියෙනවා මගේ lessons 3ක් ප්‍රධාන වශයෙන්. ඒ පළවෙනි lesson එක තමයි introductory lesson කියලා. ඒකෙන් අපි මේ ගිටාරය සම්බන්ධව ලොකු විස්තරයක් කරනවා. classical guitar. ඒත් එක්කම lesson 1, lesson 2 කියලා තව videos දෙකක් තියෙනවා. ඒවයින් කරන්නේ මගේ තියෙනවා මගේ Tone Project
sl.com කියන වෙබ්සයිට් එක යටතේ e-course එකක්. එම e-course එකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි lessons තමයි මම YouTube channel එකේ දාලා තියෙන්නේ. එතකොට ඒවයින් කරන විස්තරාත්මකව ඉදිරිපත් කරන දේවල් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔයගලන්ටත් නරඹන්න කියලා. එතකොට ඔයගලන්ට වැටහීමක් ලැබෙයි මගේ මේ e-course එක සම්බන්ධව කොහොමද අපි මේ වැඩසටහන කරගෙන යන්නේ කියලා. එතකොට දැන් මම free lessons හැටියට තමයි YouTube channel එකේ එම lessons තුන දීලා තියෙන්නේ. මගේ e-book එක සහ මේ e-course එක සම්බන්ධ වෙබ්සයිට් එකේ තියෙන දේවල් ඔයගලන්ට මෙලදී ගැනීමට සිදු වෙනවා. හැබැයි මේ මෙලදී ගැනීමට සිදු වෙන්නේ පහසු ක්‍රමයක් යටතේ වාර 3කදී ගෙවීමේ ක්‍රමයටත් එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් එකක් හැටියට එකවර ගෙවීමටත් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වෙබ්සයිට් එකට පිවිසීම තුලින් නැවතත් මම කියන්නම් tronprojectsl.com කියන වෙබ්සයිට් එකේ. ඒකෙදී අපි ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද මේ පොත මෙලදී ගන්න කියලා. ඉතින් එහිදී අපි දැන් මේ සසිත පුතා ඉදිරිපත් කරපු වාදනයේ ගොඩක් විස්තර තියෙනවා. මෙය ඉතාමත් ගැඹුරු වාදනයක් නෙමෙයි. මේ බොහොම සරල අපේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් රන් ටිකරිසිනා කියන ගීතයේ අනුවාදනයක්. හැබැයි එහි ඇතුළත් වෙනවා බටහිර තියෙන ශාස්ත්‍රීය ක්‍රමයට අනුව නොයෙකුත් ටෙක්නික්ස් ක්ලාසිකල් ගිටාර් වාදනයේ තියෙන ටෙක්නික්ස් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයගොල්ලන්ට වැඩිදුර ඉගෙන ගැනීමට අවශ්‍යතාවය තියෙනවා නම් එතනින් එහාටත් අපේ ගොඩක් වාදන අපි ඉදිරිපත් කරලා තියෙනවා ලාංකික ශ්‍රී ලාංකික වාදන කීපයකුත් ජාත්‍යන්තරව පිළිගත් වාදනත් ඒ කියන්නේ වෙස්ටර්න් ක්ලාසිකල් මියුසිකුත් ඒ මගේ e-course එකේ අඩංගු වෙනවා. එතකොට මේ e-course එක කරන එකේ වාසිය ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් ෆිසිකල් ක්ලාස් එකකට ආවොත් ඒ ක්ලාස් එකේදී යම්කිසි ඔයගොල්ලන්ට ලැබෙන උපදෙස් ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට ලැබෙනවා. ඊට පස්සේ මතක තියාගෙන ගිහලා ගෙදර ගිහලා පුහුණු වෙන්න පුළුවන්. ඒක හොඳම ක්‍රමයක්. ඊට අමතරව දැන් මේ e-course එක තුළින් දුර බැහැරව සිටින අයට එහෙම නැත්නම් එන්න අපහසුතාවය කාර්ය බහුල අයට තමන්ට පහසු වෙලාවලදී දුර බැහැරක සිට මෙම ක්ලාසිකල් ගිටාර් වාදනය අදාරීමට පුළුවන් විදිහට තමයි මම මේක ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට ඒකෙදී නැවත නැවතත් එම වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම e-book එක පරිහරණය කරන්න පුළුවන් නැවත නැවත. එතකොට යම්කිසි අතවසීමක් තමාට වුණත් එය නැවත අපිට පෙරලා බැලීමට පුළුවන්. මොකද මෙම වීඩියෝස් යටතේ අපේ ෆස්ට් ලෙසන් එක සෙකන්ඩ් ලෙසන් එකේදී ඔයගලන්ට පේනවා කොහොමද ශිෂ්‍යයෙක් එක්ක මම මේ වීඩියෝස් කරලා තියෙන්නේ කියලා. මේ වාදනය හඳුන්වලා දීලා තියෙන්නේ කියලා. එතකොට ඒ ආකාරයට අපේ වීඩියෝස් සියල්ලම මේ වීඩියෝස් 18ම විස්තරාත්මකයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ සම්බන්ධව හොඳ වැඩීමක් ලැබෙන්නේ නැති අපේ මෙම සසිත ඉන්දුවර පුතාගේ වාදනය සහ මගේ විස්තරත් අනුව ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ සම්බන්ධව වැඩිදුර විස්තර තවදුරටත් ලබා ගන්න කියලා. ඒකේ ඔක්කොම විස්තරාත්මකව තියෙනවා කොහොමද මේ පොත මිලදී ගන්නේ ඒ සම්බන්ධව කියලා. ඒක ලොකු ඔයගලන්ට ඉකොනොමිකලි වාසියක් තියෙනවා. ඒක ගන්න එකේ මොකද ෆිසිකල් ලෙසන් එකකට ආවොත් ඔයගලගේ කාලය සහ මුදල් වියදම් වීම අතින් බලනකොට මෙම e-course එක ඊට වඩා හාත්පසින්ම ඔයගලන්ට ආර්ථික වශයෙන් ලාභයි. ඉතින් මම ආරාධනා කරනවා ඔයගලන්ට නැවත නැවතත් මගේ YouTube එක channel එක Tone Project හරහා එම ලෙසන් නරඹලා අපේ වීඩියෝ සම්බන්ධව මේ e-course එක සම්බන්ධව වැඩේමක් ලබා ගන්න කියලා. බොහොම ස්තුතියි.